අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ තමයි කිචන් එකක තියෙන ඩිපාර්ට්මන්ට් පිළිබඳව තමයි මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට ඉතාමත්ම සරලව කෙටියෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ වගේ වීඩියෝක් ගන්න ප්‍රධාන වශයෙන් හිතන කාරණා තමයි ගොඩක් ස්ටුඩන්ට්ලා හොස්පිටැලිටි මැනේජ්මන්ට් කෝස් එකක් කරනවා. එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් කෝස් එකක් කරනවා. එහෙම නැත්නම් PhD බේකරි වගේ කෝස් එකක් කරනවා. ඒ තුන තමයි ප්‍රධාන වශයෙන් කෝස් විදිහට කරන්නේ. ඊට එහා ගිය තව ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඕගොල්ලෝ හොස්පිටැලිටි මැනේජ්මන්ට් හෝ වේවා, PhD බේකරි හෝ වේවා, ඉන්ටර්න්ෂිප් කෝරි හෝ වේවා කෝස් එකක් කරලා ඕගොල්ලන්ට පුළුවන් මං කියන අද ඩිපාර්ට්මන්ට් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අද මම වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කිචන් එකේ තියෙන ඩිපාර්ට්මන්ට් සහ ඊට අදාළව තියෙන සබ් ඩිපාර්ට්මන්ට් පිළිබඳව තමයි මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට සරලව කෙටියෙන් මම එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ වීඩියෝ එක සඳහා අනුග්‍රහය දක්වන්නේ iTech campus එක තමයි මීඩියට අනුග්‍රහය දක්වන්නේ. ඔයත් කැමති නම් අනාගතයේ දවසක හොස්පිටැලිටි මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න එහෙනම් මම highly recommend කරන ආයතනය තමයි මේ iTech campus කියලා කියන්නේ. මේ ආයතනය තුල ඕගොල්ලන්ට හදාරන්න පුළුවන් හොස්පිටැලිටි මැනේජ්මන්ට් පාඨමාලාවට අමතරව ඉන්ටර්න්ෂිප් කෝරි, PhD බේකරි, housekeeping, front office, FMB වගේ සියලුම පාඨමාලා ඕගොල්ලන්ට මේ ආයතන තුල හදාරන්න පුළුවන්. NVQ ෆෝමට් මේ සහතිකයක් තමයි ඕගොල්ලන්ට iTech campus එක තුලින් ලබා ගන්න හැකියාව හම්බ වෙන්නේ. iTech campus එකේ contact details දාලා තියෙනවා. ඒ contact details වලට කෝල් එකක් දීලා ඔයාගේ chance එක දැම්ම වෙන් කරගන්න. මම කතා කරන පළවෙනිම ඩිපාර්ට්මන්ට් එක තමයි මේ main kitchen කියලා කියන්නේ. main kitchen එකට අපි hot kitchen කියලා කියනවා. main kitchen එකේ තමයි ප්‍රධාන වශයෙන්ම cook කරන්නේ, bake කරන්නේ, roast කරන්නේ, boil කරන්නේ, grill කරන්නේ. ඒ වගේ ප්‍රධානම දේවල් ටික කරන්නේ මේ main kitchen එකේ. meal විදිහට ගත්තොත් rice හදන්නේ main kitchen එකේ, pasta item හදන්නේ main kitchen එකේ, ඊටත් අමතරව curries item හදන්නේ main kitchen එකේ. main kitchen එකේ තමයි buffet එකේ 60ක් 65ක් විතර වගේ කෑම තියෙන්නේ main kitchen එකේ හදන කෑම. main kitchen එක ගත්තොත් ප්‍රධාන වශයෙන්ම section කීපයකට වෙන් කරනවා. ඒ අතරින් පළවෙනිම section එක තමයි මේ soup section එක කියලා කියන්නේ. soup section එකේ ගොඩක් දුරට වෙන්නේ soup හදනවා, ඊටත් අමතරව ස්ටොක් වර්ග හදනවා, කොන්සොමීස් හදනවා. ඒ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම soup section එකේ වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි section එක තමයි මේ sauce section එක කියලා කියන්නේ. sauce section එකත් අයිති වෙන්නේ මේ main kitchen එකට. sauce section එකේ හදන්නේ sauce වර්ග හදනවා, curries වර්ග හදනවා, stock වර්ග හදනවා. ඒ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම sauce section එකේ වෙන්නේ. ඊට පස්සේ main kitchen එකේ තියෙන තුන්වෙනි section එක තමයි roasting and grilling section එක කියලා කියන්නේ. ඒ section එකේ meat grill කරනවා, roast කරනවා, ඊට පස්සේ poultry grill කරනවා, roast කරනවා, ඊටත් අමතරව ගාමේ grill කරනවා, roast කරනවා, ඊටත් අමතරව chicken grill කරනවා, roast කරනවා. ඒ වගේ දේවල් තමයි මේ roasting and grilling section එකේ වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන හතරවෙනි main kitchen එකට අදාළ section එක තමයි මේ fish and seafood section එක කියලා කියන්නේ. ඒ section එකේ තමයි fish item, seafood item, lobster item, crab item වගේ සියලුම කෑම හදන්නේ මේ fish and seafood section එකේ. ඊට පස්සේ hot kitchen එකේ එහෙම නැත්නම් main kitchen එකේ තියෙන 6 වෙනි section එක තමයි මේ main course section එක කියලා කියන්නේ. main course section එකේ තමයි ගොඩක් දුරට curries වර්ග හදන්නේ, pasta item හදන්නේ, devil item හදන්නේ. ඒ වගේ buffet එකේ තියෙන කෑම හදන්නේ මේ main course section එකේ. ඊට පස්සේ main kitchen එකේ තියෙන 6 වෙනි section එක තමයි මේ vegetable section එක කියලා කියන්නේ. vegetable වලටත් වෙනමම section එකක් තියෙනවා. vegetable grill කරනවා, roast කරනවා, boil කරනවා, steam කරනවා. ඒ වගේ සියලුම දේවල් කරන්නේ මේ vegetable section එකේ. ඕගොල්ලන්ට මේ වගේ section kitchen එකක බලා ගන්න හැකියාව හම්බ වෙන්නේ ලංකාවෙන් එළියට ගියොත් තමයි ඕගොල්ලන්ට මේ වගේ section බලා ගන්න හැකියාව හම්බ වෙන්නේ. ලංකාවේ නම් මේ වගේ කිසිම section එකක් නැහැ. hot kitchen chef තමයි මේ හැමදේම කරන්නේ. නමුත් ඕගොල්ලෝ පිට රටකට වගේ සේවය කරන්න යන්න හිතන් ඉන්නවා නම් මේ වෙද්දි සේවය කරනවා නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. roast කරන්න වෙනම chef කෙනෙක් ඉන්නවා, grill කරන්න වෙනම chef කෙනෙක් ඉන්නවා, sauce හදන්න වෙනම chef කෙනෙක් ඉන්නවා, fry කරන්න වෙනම chef කෙනෙක් ඉන්නවා, vegetable වලට වෙනම chef කෙනෙක් ඉන්නවා. එක එක section වලට එක එක chefලා ඉන්නවා. පිටරට hotel වල ගොඩක් standard හින්දා තමයි ඒ වගේ section වෙන වෙනම හදලා තියෙන්නේ. ඊට පස්සේ මම කතා කරන kitchen එකක තියෙන දෙවෙනි department එක තමයි මේ coal section එක කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේකට අපි coal kitchen කියලාත් කියනවා. එහෙමත් නැත්නම් ගාමෙන්ජේ කියලාත් කියනවා. මම පෞද්ගලිකව භාවිතා කරන්නේ coal kitchen එක කියලා තමයි මම පෞද්ගලිකව භාවිතා කරන්නේ. coal kitchen එකේ හදන්නේ salad වර්ග හදනවා, appetizer වර්ග හදනවා, sandwich item හදනවා, dressing වර්ග හදනවා, cheese cut කරනවා, ඊටත් අමතරව salami cut කරනවා, ඊටත් අමතරව ඔය garnish වගේ දේවල් හදනවා. ඒ වගේ දේවල් තමයි මේ coal kitchen එකේ කරන්නේ. ඊට පස්සේ මම කතා කරන kitchen එකේ තියෙන තුන්වෙනි department එක තමයි මේ ladder section එක කියලා කියන්නේ.
ලැඩර් සෙක්ෂන් එකෙන් කරන්නේ ගොඩක් දුරට ස්ටෝර්ස් ඇන්ඩ් පෙරිසබල් අයිටම් ස්ටෝ කරන එක තමයි මේ ලැඩර් සෙක්ෂන් එකෙන් කරන්නේ. ලැඩර් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් ෆ්‍රිජ් තියෙනවා, ඩිෆ්යුසර් තියෙනවා, ඊටත් අමතරව ස්ටෝර් රූම් තියෙනවා. ආහාර පාන සුරක්ෂිතව ගබඩා කරන එක තමයි මේ ලැඩර් සෙක්ෂන් එකේ කාර්යභාරය විදිහට හඳුන්වලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් වෙජිටබල් තියෙනවා, මීට් තියෙනවා, ඩෙරි අයිටම් තියෙනවා, ඩ්‍රයි අයිටම් තියෙනවා, එග් තියෙනවා, චීස් තියෙනවා, ඊටත් අමතරව පෙරිසබල් අයිටම් තියෙනවා, සොසේජස් තියෙනවා. ඒ වගේ දේවල් ස්ටෝ කරන එක තමයි මේ ලැඩර් සෙක්ෂන් එකේ වක්කීම විදිහට හඳුන්වන්න තියෙන්නේ. ලැඩර් සෙක්ෂන් එකත් අයිති වෙන්නේ කෝල් කිචන් එකට තමයි ගොඩක් දුරට අයිති වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන කිචන් එකේ තියෙන හතරවෙනි ඩිපාර්ට්මන්ට් එක තමයි මේ බුචරි සෙක්ෂන් එක කියලා කියන්නේ. බුචරි ඩිපාර්ට්මන්ට් එක කියලා කියනවා. බුචරි ඩිපාර්ට්මන්ට් එකේ කරන්නේ මීට් කට් කරනවා, ෆිෂ් කට් කරනවා, ඊටත් අමතරව ප්‍රෝන්ස් කට් කරනවා, ලොෆ්ටර් කට් කරනවා, ඊටත් අමතරව ඒ දේවල් මැරිනේට් කරනවා, පෝෂන් වලට පැක් කරනවා. ඒ වගේ දේවල් තමයි සාමාන්‍ය මේ බුචරි ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ. ඔයාට බුචරි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ දන්නවා කියලා කියන්නේ චෙෆ් කෙනෙක් විදියට 50-60ක වැඩ දන්නවා කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. ඒ තරමට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් එකක් තමයි මේ බුචරි ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. ගොඩක් කට්ටිය කැමති නෑ මස් කපන්න, ෆිෂ් සුද්ධ කරන්න, කුකුල් මස් කපන්න ගොඩක් කට්ටිය කැමති නෑ. නමුත් පෞද්ගලිකව මම කැමති ඩිපාර්ට්මන්ට් එකක් තමයි මේ බුචරි ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. ඊට පස්සේ මම කතා කරන පස්වෙනි ඩිපාර්ට්මන්ට් එක තමයි මේ බේකරි ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. කවුරුත් හැමෝම දන්න ඩිපාර්ට්මන්ට් එක තමයි මේ බේකරි ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. බේකරි ඩිපාර්ට්මන්ට් එකේ හදන්නේ කොසන්ස් අයිටම්, බන් අයිටම්, බ්‍රෙඩ් අයිටම්, මෆින් අයිටම්, ඩෝනට් අයිටම්, ඒ වගේ සියලුම දේවල් හදන්නේ මේ බේකරි ඩිපාර්ට්මන්ට් එකේ. ඊට පස්සේ මම කතා කරන 6 වෙනි ඩිපාර්ට්මන්ට් එක තමයි මේ පේස්ට්‍රි සෙක්ෂන් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ හදන්නේ හොට් ඇන්ඩ් කූල් ස්වීට් තමයි පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ හදන්නේ. උදාහරණයක් ගත්තොත් මූස් අයිටම්, ජෙලි අයිටම්, කප් කේක් අයිටම්, ඊටත් අමතරව සුගර් ආර්ට්ස් වගේ දේවල් හදන්නේ මේ පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ. සහ ෆෘට් කට් වගේ දේවල් සියලුම දේවල් කරන්නේ මේ පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි චෙෆ් කේක් හදන්නේ මොන ඩිපාර්ට්මන්ට් එකේද කියලා. ගොඩක් දෙනෙක් මගේ ප්‍රශ්නේ කියලා අහනවා. ඒ ප්‍රශ්නෙට සරල උත්තර දුන්නොත් බේකරි ඩිපාර්ට්මන්ට් එකේ කරන්නේ සරලව ගත්තොත් බටර් කේක් හදනවා, චොකලට් කේක් හදනවා, බනානා කේක් හදනවා. ඒ වගේ සිම්පල් කේක් දේවල් තමයි මේ බේකරි ඩිපාර්ට්මන්ට් එකේ හදන්නේ. නමුත් පේස්ට්‍රි කිචන් එකේ ඒ හදන කේක් වලට තව වැලියු ඇඩ් කරන උදාහරණයක් කියලා ගත්තොත් ඒකට ටොපින් කරනවා, ඊටත් අමතරව සුගර් ආර්ට්ස් දානවා, ෆොන්ඩන්ට් හදනවා, අයිසිං කරනවා. ඒ වගේ දේවල් කරන්නේ පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ. බේකරි ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ නෝමල් කේක් එක හදලා දෙනවා. ඒක පේස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකට ගෙනල්ලා ඒක ඩෙකොරේට් කරන එක තමයි. සරලව කේක් හදන්නේ කවුද කියලා ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් ඒක තමයි සරලව දෙන්න තියෙන උත්තරේ. ඊටත් අමතරව පේස්ට්‍රි කිචන් එකේ චොකලට් වර්ක් කරනවා, ඊටත් අමතරව කැන්ඩි හදනවා, ඊටත් අමතරව කැරමල් හදනවා, ඊටත් අමතරව සුගර් වර්ක් කරනවා. ඒ වගේ දේවලුත් අනිවාර්යයෙන්ම මේ පේස්ට්‍රි කිචන් එකේ කරනවා. ඊට පස්සේ මම කතා කරන 7 වෙනි ඩිපාර්ට්මන්ට් එක තමයි මේ බැන්කට් කිචන් කියලා කියන්නේ. බැන්කට් කිචන් එකකුත් අනිවාර්යයෙන්ම ඕනම හොටෙල් එකක තියෙනවා. බැන්කට් කිචන් එක තමයි ඔය ඉවෙන්ට් වලට කෑම හදන්නේ, ඊටත් අමතරව වෙඩින් වලට කෑම හදන්නේ, පාටි වලට කෑම හදන්නේ. ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඒ ස්පෙෂල් ඉවෙන්ට් එකට හදන්නේ මේ බැන්කට් කිචන් එකේ. චෙෆ් කෙනෙක් විදිහට ඒ වගේ පොඩි පොඩි දේවල් පවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ මම කතා කරන 8 වෙනි ඩිපාර්ට්මන්ට් එක තමයි මේ කොමර්සියල් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. කොමර්සියල් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නේ අයිටම්ස් බල්ක් විදියට ස්ටෝර් කරන එක තමයි මේ කොමර්සියල් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කිචන් එකට යොදා ගන්න සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් ඒක ඩ්‍රයි වෙන්න පුළුවන්, පෝල්ට්‍රි වෙන්න පුළුවන්, කූල් වෙන්න පුළුවන්, වෙජිටබල් වෙන්න පුළුවන්, ෆෘට්ස් වෙන්න පුළුවන්. ඒ දේවල් බල්ක් විදියට ස්ටෝර් කරන තැන තමයි මේ කොමර්සියල් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. ඒ ඩිපාර්ට්මන්ට් එකත් ඔයගොල්ලන්ට ස්ටෑන්ඩඩ් හොටෙල් එකක දැක බලා ගන්න පුළුවන් මේ කොමර්සියල් ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ මම කතා කරන 9 වෙනි සහ අන්තිම ඩිපාර්ට්මන්ට් එක තමයි මේ ස්පෙෂැලිටි කිචන් කියලා කියන්නේ. ස්පෙෂැලිටි කිචන් උත් අනිවාර්යයෙන්ම ඕනම ස්ටාර් හොටෙල් එකක, නෝමල් රෙස්ටුරන්ට් එකක උනත් ඕගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් විශේෂ කෑම හදන තැන් වල තමයි අපි මේ ස්පෙෂැලිටි කිචන් කියලා අපි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඕනම හොටෙල් එකක තියෙනවා ඉන්දියන් සෙක්ෂන් එකක් තියෙනවා, ඊටත් අමතරව සුෂි සෙක්ෂන් එකක් තියෙනවා, ඊටත් අමතරව මෙක්සිකන් සෙක්ෂන් එකක් තියෙනවා, ජපනීස් සෙක්ෂන් එකක් තියෙනවා, චයිනීස් සෙක්ෂන් එකක් තියෙනවා,
කොන්ටිනටල් සෙක්ෂන් එකක් තියෙනවා, සෑන්ඩ්විච් සෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේ සෙක්ෂන් අදාළ වෙන්නේ මේ ස්පෙෂලිටි කිචන් ගණයට. මේ වීඩියෝ එක හරහා මම ඕගොල්ලන්ට අරන් ආවේ හොටෙල් එකක තියෙන ඩිපාර්ට්මන්ට් පිළිබඳව තමයි මේ වීඩියෝ එක හරහා ඕගොල්ලන්ට තොරතුරු අරන් ආවේ. මං කියපු ඩිපාර්ට්මන්ට් අතරින් ඕගොල්ලෝ යම්කිසි ඩිපාර්ට්මන්ට් එකක් නොදැන හිටියා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඕගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මට ඒක තමයි වටින්නේ. මේ වගේ කන්ටෙන්ට් ගොඩක් අරන් ගලා තියෙනවා. ඉදිරි අනාගතයේදීත් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එක තියෙනවා subscribe කියලා. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරලා ඕගොල්ලන්ට පුළුවන් මේ channel එකට සහභාගීත්වයක් දක්වන්න.